මේ තමයි කන්කසන්තුරේ තිස්ස විහාරය. ප්‍රධාන පාරේවයින් වෙන්න. අධිකරණ නියෝගයක් තියෙනවා පැහැදිලිව. ඒක හරි. NC ඒක උසාවිය දාමු. ඔබතුමා නීතිඥවරයෙක් හරිද? නීතිගරුක වැඩ කරන්න. පොලිසිය නීතිය කඩන්න එපා. අගිල පාත් කරන්න. අගිල පාත් කරන්න. තමුසේ. ඒවා බෑ. සාපරාධි බලහත්කාර කරන්න බෑ. අපි වැරදි විදිහට කතා කරමු. නෑ ඒක තමයි. මේක දාන්න දෙන්නේ නෑ. අපේ ඊටම අවුරුදු 10 ගානක ඉතිහාසයක් තියෙන පන්සල තමයි මේ. හරි. මේක දාන්න දෙන්නේ. ASP මහත්තයා. ඒ අයින් නෑ මේ අත තියන්න එපා. අත තියන්න නෑ. අගිලි කරනවා කියන්නේ පාරේ නෑ මේ බස් එක මට කියන්නකෝ. මට කියන්නකෝ බස් එක කොහමද දාන්නේ? නෑ පාරේ නෙමෙයි. ASP මේ ASP කියන්න මේ දාන්න වීඩියෝ එක දාන්න මේගොල්ලෝ පොලිසිය ශ්‍රී ලංකාව පොලිසිය පගාලා අරගෙන අච්චුවට පාක් කරන්න දානවා බලන්න මේක පාක් කරනවා අපේ ඊටමේ ASP ඉන්නවා නයිනජිත් ඉන්නවා OIC මේක සල්ලි වලට 1500ක් අරගෙන දවසකට දාන සෙල්ලම අද මෙතන කරන්න පුළුවන් එක බලමු අධිකරණ නියෝගයක් තියෙනවා පැහැදිලිව නියෝගය ක්‍රියාත්මක කරන්න නියෝගය ක්‍රියාත්මක කරන්න හරිද පාරේ යන්න මම උසාවිය යන්න ලෑස්ති මේ ප්‍රධාන මාර්ගයෙන් අයින් වෙන කරුණා කරලා හරිද ඔයගොල්ලෝ යන්න කරුණා කරලා ප්‍රධාන මාර්ගයෙන් අයින් වෙලා කරන්න ටැක්ස් ගෙවන්න බෑ පාරෙන් අයින් වෙන්න මම වරිපණන් ගෙවන පාර මම වරිපණන් ගෙවන පාර හරි අධිකරණයට දාන්න ඕන මේ නීතිඥවරයෙක් නේ නීතිකරුවෝ මේ පොලිසිය බලන්නකෝ පොලිසිය දාපු වාහනේ පාරෙන් අයින් වෙන්න සංගමිත් අතරින් වහන්සේ දේවානම්පියස රජතුමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩ කරන අවස්ථාවේ තැන්පත් කර ස්ථානය තමයි මේ. පොලිසිය මම වරිපණන් ගෙවන පාර මගේ පාර මේක ප්‍රාදේශීය සභාව පාර ප්‍රාදේශීය සභාව නියෝජිතයා ඉන්නවා අපේ කෙරිපත් වෙච්ච එකේ. මාත්‍යා බස් එක ආයි දාන්න දෙන්න එපා කරුණා කරලා නැත්තම් අපි යාපනයේටම මිනිස්සු ඕකට නගින්න බැරි වෙන්න කරනවා හරි කරුණා කරලා ඒක කරන්න එදා දේවානම්පියස රජතුමා මෙතන වන්දනාමාන කිරීම සඳහා මේ පූජනීය නගරයක් වන්දනාමාන කිරීම සඳහා මෙතන පන්සලක් නිර්මාණය කරන්න ඕනයි කියලා තමයි මේ තීරණය ගත්තේ. අන්න ඒ ගත්ත තීරණය තමයි අද මෙතන පන්සලක් විදිහට නිර්මාණය කරලා සියලුම දෙනා වැඳ පුදා ගනිමින් මේ වන්දනාමාන කරගෙන යන්නේ. OIC මාත්‍යාට අපි මේ කාරුණිකව කියන්නේ OIC මාත්‍යා. OIC මාත්‍යාට මේ ඔක්කොම ඒකත් කරන්න. සාහිත්‍ය අපිට ගිහිල්ලා කියන්න පුළුවන් කාරණා. එහෙම විහාර ඇතුළට මේ නීති විරෝධී පන්සලට අපේ ඉඩමට ගිහින්